පුතේ ආලෝකය පාඩමේ බහුරූපේක්ෂය නිර්මාණය කරන ප්‍රැක්ටිකල් එකේ බලන්න අපි අද බහුරූපේක්ෂයක් නිර්මාණය කළා තියෙනවා. මේක හදලා තියෙන්නේ සමාන දිග හා පළලින් යුතු තල දර්පණ තීරු 3ක් අරගෙන කළු කඩදාසියක් වටේට ආවරණය කරලා තියෙනවා. එතකොට බලන්න පිටිපස්ස අපි ගම් ටේප් ගහලා දැන් මේක ටේප් කරලා අලවගෙන තියෙනවා. යට අඩියට නේද? යට අඩියට මේ කඩදාසි තීරුවක් තියලා තියෙනවා. හරි? බලන්න සුදු කඩදාසි තීරුවක් තමයි තියලා තියෙන්නේ. ඊළඟට වටේට කළු කඩදාසි දාලා ආවරණය කරලා තියෙනවා. දැන් මේක මොන මේ දර්පණද අපි යොදාගත්තේ? මොන දර්පණද? තල දර්පණ. තල දර්පණ තීරු 3. එතකොට දැන් මේකට කියන නම මොකද්ද පුතේ? බහුරූපේක්ෂය. බහුරූපේක්ෂය. මේ දැන් ඔයාලා බහුරූපේක්ෂය ඇතුළට මොකද්ද දාලා තියෙන්නේ? බහුරූපේක්ෂය ඇතුළට දාලා තියෙනවා දාස් මල්නේ. දාස් මලක් දාලා බලන්න රටාම ඇවිල්ලා පේනවද කියලා. ඔම ඉන්න බලන්න චුට්ටක්. හරිද? බලන්න දැන්. ලස්සන රටාවක් පේනවද බලන්න ඔයාලට? මේකෙන් බලද්දී හරිද ආලෝකය එන්න දෙන්න. එතකොට ආලෝකේ පරාවර්තනය වෙලා තමයි අපිට රටාව පේන්නේ. නැත්තම් පැහැදිලිව රටාව පේන්නේ නැහැ. හරිද? හරි? අන්න බලන්න දැන් පේනව නේද? පේනවද මේකේ රටාවක්? අන්න බලන්න. හරිද? එතකොට වීදුරු කෑලි තුනෙන්ම අපට රටාවක් පේනවා. හරි අපි වෙන දෙයක් දාමු. ඕක ඇතුළට පුතේ බලන්න මේ පබුළු තියෙනව නේද ඔයාලගේ අතේ? පබුළු දාලා බලමු රටාවක් පේනවද කියලා. ඔය විදිහට විවිධ ද්‍රව්‍ය දාලා බලන්න පුළුවන්. ඕකේ තියෙන ටික හලලා අයින් කරලා අපි පබුළු දාමු. ඔක්කොම ටික අයින් කරන්න. ගසලා. අයින් කළා දැන් පබුළු මොනවා හරි දාන්න. පබුළු දාලා බලමු රටාවක් පේනවද කියලා. ඔව් පබළුවක් නේ දැන් එතකොට අපිට මේ මලක් වගේ පේනවනේ. හරි ඒක අයින් කළ වෙන එකක් දාන්න. අර මල් පෙත්තක් වගේ තිබ්බ එක දාන්න. අන්න බලන්න ලස්සන මලක රටාවක් පේනවා. බලන්න. ආන්න බලන්න. අර දෙපැත්තෙම පේනවා. තව පැති වලින් පේනවා. ලස්සනට බලන්න දැන් ඔයාලා පේනවද කියලා? ලස්සන මලක් පේනවද බලන්න. බලන්න පුතේ විසිතුරු රටා නිර්මාණය කරගන්න පුළුවන් අපිට බහුරූපේක්ෂයෙන්. එතකොට මේ වගේ විසිතුරු රටා අපි ගොඩක් දුරට මේ පිඟන් ගඩොල් එහෙම නැත්නම් රෙදිපිලි මෝස්තර වලට යොදා ගන්න. හරි. දැන් අනිත් එක දාන්න ඒක බලන්න පුළුවන් අපිට පස්සේ. අනිත් එක දාන්න පුතේ අනිත් පබළුව එක. ඉක්මනින් දාන්න අයින් කළා ඔක. දැන් බලන්න ඒකේ රටාව අපිට මෙහෙම මේ විවිධ දිශාවලට හරවලා ලස්සනට මේක හදා ගන්න පුළුවන් නේද? දැන් කොලයක් වුණත් දාන්න පුළුවන්. මේක හાર્ට් එකක් වගේනේ. ඒක හරියට දාමු. අර බලන්නකෝ. හරි ලස්සනයිනේ නේ. අර